ටීවී එක බලනවද ගොඩ කාලෙකින් මොකද වෙන්නේ ලෙවල් ලෝලෙවල් ඉවරද ඩිග්‍රිය ඉවරද ඔෆිස් ජොබ් එකක් හම්බුණාද කසාද බැන්දද බබාල හම්බුණාද ගොඩක් දේවල් ලෝකේ වෙනස් වෙලා මම ඔයගලන්ට අන්තිමට කතා කරාට පස්සේ අවුරුදු 3කට විතර පස්සේ තමයි විශ්වයේ වීඩියෝ එකක් එන්නේ අන්තිමට නැවතුනට පස්සේ ඔඩියෝ පොඩ්කාස්ට් එකකට කාලයක් කරගෙන ගියා මම ගොඩක් අය ඇහුවා බන්කාස්ට් එක කරා රජිත එක හොඳට ගියා ඔයගොල්ලෝ ගොඩක් අය ආවා රීසන්ස් පොඩ්කාස්ට් එක කරා විබයි කුසලී එක්ක ඒකටත් ගොඩක් කට්ටිය අලුත් අය එකතු වුණා ඉතින් මම හිතුවා ආයි ඔයගොල්ලන්ට එළඹට කතා කරන්න ඕනේ කියලා මොකද ගොඩ කාලයක් වෙලා නේ ගොඩක් දේවල් වෙනස් වෙලා ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මම අමතක නැතුව ඇති කියලා එන්න තීරණය කළේ ගොඩක්ම මේ මම අලුත් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මම හිතුවා ඔයගලන්ට එලා කියන්න ඕනේ මේක ඊට පස්සේ ලෝකෙත් වෙනස් වෙලා ටෙක්නොලොජි වෙනස් වෙලා මට ඔයගලන්ට ගොඩක් ලේසියෙන් ඉස්සරට වඩා කන්ටෙන්ට් ගෙනත් දෙන්න පුළුවන්. ඉතින් පළවෙනි පාරණ නම් විශ්වයේ වීඩියෝ එකක් බලන්නේ හලෝ මගේ නම විශ්වලක්ෂ්මී ආරච්චි. මම ඉඳහිට වීඩියෝ හදනවා. ඊට පස්සේ අවුරුදු ගානකට මම අතුරුදහන් වෙනවා. ඒක තමයි මේ channel එකේ theme එක. ඒ වුණාට මේ series එක මම පොඩක් වෙනස් විදිහකට කරන්න හිතුවා. නිකන් රැන්ඩම් දේවල් ගැන කතා නොකර මම තාම රැන්ඩම් බය වෙන්න එපා ගොඩක් අය මගේ රැන්ඩම්නස් එකට ආස නිසා channel එක බලන්න මම ඒක දාන්නවා. ඉතින් මේකේ අපි පොඩි ඕගනයිස්ඩ් විදිහකට යන්න කියලා කල්පනා කරා. මම හිතුවා මොකක් හරි බ්‍රෝඩ් ටොපික් එකක් පික් කරලා ඊට පස්සේ ඒකට යටින් සබ් ටොපික්ස් එතකොට ගියාම ඒකට ගැලපෙන විවිධාකාර වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ගොඩ දාසකින් කොහොමද අම්මෝ මේ ගොඩක් අය මගෙන් නිතර අහන දෙයක් තමයි ඔයා කොහොමද මෙච්චර දේවල් දන්නේ? ඔයා මාර විදිහට දේවල් දන්නවනේ. මට පින්නන්න බැරි දෙයක් තමයි මිනිස්සු එකේ මම දන්න රෙත්තක් නෑ. මම නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වුණාට නිකන් හරි කවුරු හරි මගෙන් ඇහුවොත් කොහොමද ඔච්චර දේවල් ඉගෙන ගත්තේ කියලා හරි ලේසි උත්තරයක් තියෙනවා. මම ගොඩක් යුද්ධ ගැන ඉගෙන ගත්ත කෙනෙක්. පොඩි කාලේ හොරර් ෆිල්ම් එකක් බැලුවා. හොරෙන් හොරර් ෆිල්ම් එකක් බැලුවා. මොකද ඒක ළමයිට සුදුසු දෙයක් නෙවෙයි. උනාට ඉතින් දන්නේ නැහැ ඉතින් එහෙම දේවල් වෙනවානේ. ඒක නම මොකද කියන ඕමන්. හරි ඕමන් එකේ ඉන්න ඩේමියන් කියලා කොල්ලේ. ඩේමියන් ඇත්තටම යක්ෂයාගේ පුතා. ඩෙවිල්ස් සන් basically antichrist. හරි. ඌට මචං කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ටැලන්ට් එකක් තියෙනවා. කියන්නේ යුද්ධ පටන් ගත්ත දවස්, යුද්ධ ඉවර වෙන දවස්, යුද්ධවල වෙච්ච දේවල් ඌට ඔක්කොම මතකයි. මම පොඩි කාලේ ඉඳන් ඩේමියන්ගේ වයිබ් එකට ආසයි. කියන්නේ antichrist වෙන්න කිසිම උමනාවක් නෑ. මම හරි නියුම් චරිතයක් Google එකේ දාන්න. ඒ වුණාට අපි මෙතැන්ට ඇවිත් තියෙන්නේ සමාජයක් හැටියට. අපි මෙතැන්ට ඇවිත් තියෙන්නේ ස්පීෂීස් එකක් හැටියට. අපි මේ යුද්ධ කිරීමේ හැකියාව නිසා. දැන් උදාහරණයක් හැටියට ගන්න ඕගොල්ලන් කැමතිම කතන්දර අපි හිතමු Lord of the Rings ගත්තොත්. ඒකෙත් යුද්ධයක් තියෙනවා. Star Wars ගත්තොත් ඒකේ 9ම යුද්ධයක් තියෙනවා. ඒතකොට කියන්නේ මහාභාරතය, රාමායනය මොන මගුලක නානියා අරවා මේව මුක ගත්තා. Avengers, Civil War තියෙන්නේ. ඒක තරම් යුද්ධයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ යුද්ධ කරන එක ඇත්තටම අපිට ගොඩක් ආවේනික දෙයක් හියුමන්ස් හැටියට. ඉතින් මම හිතුවා අපි හොඳට ඒ කියන්නේ සීරීස් එක අපව පටන් ගන්නවා නම් හොඳම තැන තමයි යුද්ධ ගැන කතා කරන්න කියන එක. ඉතින් මේ සීරීස් එකේ මම ගොඩක් ලෝක වෙච්ච ප්‍රසිද්ධ යුද්ධ, අප්‍රසිද්ධ යුද්ධ, කතා නොකරපු යුද්ධ, කතා කළ යුතු යුද්ධ, ඒ වගේ දේවල් ගැන ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අර මම කලින් කිව්වා වගේ අපිට ටෙක්නොලොජි හම්බෙලා තියෙන අපි මේ අද කම්ෆර්ටබල් ජීවිතයක් ගත කරන්නේ පහුගිය යුද්ධ නිසා තමයි. ඉතින් එහෙනම් වැඩි දුර යන්නේ නැතුව අපි යුද්ධ ගැන කතා කරමු. හොඳයි. right. මම දැන් ටයිටල් එකේ කියලා තියෙන්නේ thumbnail වල කියලා තියෙන්නේ ඔයගොල්ලෝ මේකට ගෙන්න ගන්න ඕනේද පළවෙනි යුද්ධය ගැන කතා කරනවා කියලා. මම ඒක ගැන විනාඩියකින් කතා කරන්න. හැබැයි ඒක කතා කරන්න කලින් අපි විනාඩියකට කතා කරලා ඉමු ඇයි අපි යුද්ධ කරන්න කියලා. යුද්ධය ගැන ගොඩක් හොඳ පොත් ලියවිලා තියෙනවා. on war එතකොට ගියාම සංසුගේ art of war එතකොට ගියාම ලෝකෙ ලොකුම දිගම නවල් එක යුද්ධය හා සාමය war and peace your Tolstoy ඒකෙම තේරෙනවා අපිට මේ යුද්ධ කියන එක ගොඩක් ඉනේට අපේ ඇඟේම තියෙන දෙයක්. ඒක නිසා ගොඩක් ලෝකේ වෙනස් වෙලා තියෙන එක කතන්දර පොත්වල, ෆිල්ම් වල, කොමික් බුක් වල, ගේම් වල හැම රෙද්දෙම තියෙනවා කියන එක අපිට දන්නවා. ඉතින් ඒ පොත්වල, ඒ කතන්දරවල, ඒ ගේම් වල, ඒ වීඩියෝ වල, ඒ කතන්දරවල තියෙන්නේ යුද්ධය හැමතිස්සෙම සිද්ධ වෙන්නේ good versus evil. නරක සහ හොඳ කියන දෙකොල්ල අතර තමයි යුද්ධේ සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒකට ඇත්ත ජීවිතේ ගත්තොත්, සමාජයේ දිහා බැලුවොත්, ලෝකෙ දිහා බැලුවොත්, ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙම නෙමෙයි නේද? ඒක ටිකක් වෙනස් විදිහකට නේද වෙන්නේ. හැමතිස්සෙම ලෝකෙ මිනිස්සු යුද්ධ කරලා තියෙන්නේ කෑම නිසා.
කෑම නිසා තමයි හැමතිස්සෙම ගහගෙන තියෙන්නේ. අපිට ඒක වෙන්නේ නැහැ. ඒක හැමතිස්සෙම මොකද අපි හිතනවා පරිප්පු කිලෝයක් ගන්න ඕන යුද්ධයක් කරනවද? නෑ පරිප්පු කිලෝයක් ගන්න ඕන කඩේ ඉන්න එකක් ගහගන්න. ඒක නෙමෙයි මම කතා කරන්නේ. පරිප්පු එන්නේ කොහෙන්ද? පරිප්පු වවන්නේ කොහෙද? පොළවේ. පොළවට තමයි හැමතිස්සෙම අපි ගහගෙන තියෙන්නේ. අපි ස්පීෂීස් එකක් හැටියට වෙපන්ස් හදන්න කලින් ටූල්ස් හදලා තියෙනවා. ටූල්ස් පාවිච්චි කරන කියලා ඒක මතකයි. ඒව ඉවරයි. ඉතින් අහන්නකෝ. ඉතින් මේ ටූල්ස් තමයි අපි පසු කාලීනව වෙපන්ස් හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. ටූල්ස් කවදාවත් අපිට බල කරේ නැහැ වෙපන්ස් වෙන්න ඕනේ කියලා. අපි තමයි හිතුවේ අඩේ මේ මුගේ මේ මගේ සතාගේ හැම කපන ගලෙන් අරුට දාලා ඇරියොත් මට උගේ කැම ටිකක් ගන්න පුළුවන් නේද කියන මානසිකත්වය තියෙන නිසා තමයි අපි යුද්ධ කරන්නේ. ගල් යුගයේ ඉවර වෙලා ගොඩක් අපි ඉදිරියට ඇවිල්ලා අයිස් යුග පහු කරගෙන අරවා මේවා කරගෙන කෘෂි කර්මය පටන් අරගෙන ඊට පස්සේ කරන්න පුළුවන් ඔක්කොම නැටුම් නටලා අපි මෙතනට ඇවිල්ලා වුණත් අදටත් වැඩිම දුරක් ගලක් ගහන්න පුළුවන් එක තමයි ලෝකේ රන් කරන්නේ. හරි? කවුද? හරි? ඉතින් ඔය තමයි අපි යුද්ධ කරන ෆිලොසොෆිය. හැමතිස්සෙම ඉඩන් නඩුවක් තමයි තිබිලා තියෙන්නේ යුද්ධවලට හේතුව. අපි පොළවේ ලයින් සැඳලා මේක මගේ මේක උඹේ කියලා කියන්න කලින් අපි කවදාවත් යුද්ධ කරලා නැහැ. ඒක පැහැදිලි වෙන්නේ ලෝකේ පළවෙනි යුද්ධය දිහා බැලුවොත් තමයි. ලෝකේ පළවෙනි යුද්ධය කියලා එක කොහොමද අපි හොයාගන්නේ? කොහෙද වෙන්නේ ඇත්තේ? කොහොමද මේක කරන්න ඇත්තේ කියන එක හරි අමාරු ගැටලුවක්. ලියපු යුද්ධයක් කියලා ගත්තොත් වෙන එකක් තියෙනවා. මම ඒක ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරන්න. ඒක ගොඩක් වැදගත්. ඒත් ආකියොලොජිකලි මත පුරාවිද්‍යාත්මක හේතු එවිඩන්ස් තියෙන යුද්ධයක් හැටියට ගත්තොත් මුලින්ම සඳහන් වෙන්නේ ජෙබෙල් සහභාගල වෙච්ච යුද්ධය. මේක සිද්ධ වෙන්නේ නයිල් වැලි එකේ. එහෙම නැත්නම් නයිල් නිම්නයේ තමයි උතුරු අප්‍රිකාවේ මේක සිද්ධ වෙන්නේ. මීට අවුරුදු ගොඩක් අය කියනවා 14000කට විතර කලින් කියලා, සමහර කියනවා 16000කට ඉතින් කියලා. ඉතින් අපි කියමු අවුරුදු 15000කට කලින් විතර වුණා කියලා. මොකද කාටවත් මේක ප්‍රූව් කරන්න බෑ. මොකද ඒ හම්බෙච්ච හිස්ටොරිකල් ඩේටා කියන්නේ එවිඩන්ස් ගොඩක් ඩිටීරියේට් වෙලා නැති වෙලා ගිහලා ඒක නිසා හරි අමාරුයි කාබන් ඩේට් කරලා උනත් හොයාගන්න මේක කොයි කාලෙද හරියටම උනේ කියලා. ඉතින් අපි කියමු මොකද ආගිමන්ට්ස් එක වීඩියෝ එකේ හේතුව වීඩියෝ එක වෙනුවෙන් අපි කියමු අවුරුදු 15000කට කලින් මේක සිද්ධ වුණා කියලා. ඉතින් මේක සිද්ධ වෙලා තියෙන්නේ කඩාන් කියලා ඉඳලා තියෙන කල්චර් එකක් නූබියාවේ. මත තමයි මොඩර්න් ඩේ සුඩාන් ඊජිප්ට් කියන ඒරියාස් වල ඉඳලා තියෙන කඩාන් කියලා මිනිස්සු කට්ටිය. ඒගොල්ලෝ දැහැමින් සෙවින් රාජ්‍ය කරගෙන ගිහින් රාජ්‍යයක් නේ ඒගොල්ලෝ තමයි ට්‍රයිබල් කට්ටිය හන්ටර් ගැදරර්ස්ලා වගේ හිටපු කට්ටියක් තමයි මේ කඩාන් මිනිස්සු කියලා කියන්නේ. ඒ එක තැනකදී පොඩි අවුලක් වෙලා තියෙනවා. ඒ අවුල වර්තමානයේ දැනුත් වෙනවා. මොකද්ද කියන්නපා? කියන්න පිටපසින් එක. හිල් පාට ෂර්ට් එකෙන් කියන්න. climate change මේ බහන්න. මම දැන් එළියේ හිටියට දැන් ටෙම්පරේචර් එක මම හිතන්නේ 25කට 24කට විතර කිට්ටුයි. උඩ පල්ලෙ ඇති. උනට ගිය අවුරුදු වලින් මම මේ රටට එද්දි මේ කාලේ වෙදි මීට වඩා රස්නේ. දැන් ඒක වෙනස් වෙනවා. මේක වෙලා තියෙන්නේ අපි හිතුවට කාර් වලින් විතරයි කියලා. අපි ඉන්නේ ගොඩාක් ඩෙලිකේට් ඉකෝසිස්ටම් එකක කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් සමහරට ඔයගොල්ලෝ දන්නේ නැති මීට අවුරුදු ගණනාවට කලින් 30000කට විතර කලින් සාරා කාන්තාරය තනිකර කොල්ලම කොළපාට කැලයක් හැටියට තමයි තිබිලා තියෙන්නේ. ඇමසන් එක ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන එක මොනවද කියන්නේ? දකුණු ඇමරිකාවේ තියෙන එක. ඒක කාන්තාරයක් වගේ වෙලා තියෙනවා. පෘථිවිය එහෙට මෙහෙට වෙද්දී ඔය දෙන්න පැති දෙක මාරු කරගන්න. ඒ තමයි අපේ පෘථිවිය හાર્ට් බීට් එක හැටියට මම දකින්නේ. ඉතින් මේ කඩාන් කට්ටියටත් අපිට තියෙන ප්‍රශ්නම තමයි අද තිබිලා තියෙන්නේ. ක්ලයිමේට් චේන්ජ් එක නිසා ඒගොල්ලන්ගේ ක්‍රොප් සයිකල්ස් වල ලොකු ගැටලු ඇති වෙලා තියෙනවා. ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මොකද කරේ? සාමාන්‍යයෙන් බැලුවා හරි එහෙනම් අපි තටි යුද්ධයක් කරලා එහා පැත්තේ කාගේ තියෙන දේ අල්ලගමු කියලා. මේ සයිට් එක හොයාගෙන තිබුණේ 1960 වගේ අවුරුද්දේ තමයි ආකියොලොජිස්ට් කට්ටියක් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මුලින්ම හිතලා තියන්නේ මේ බලන්න මෙතන යටකටු ටිකක් තියෙනවා. ඊට පස්සේ යටකටු වල බලද්දි තුවාල තිබිලා තියෙනවා. ගොඩක් ගැඹුරු තුවාල තිබිලා තියෙනවා. එහෙනම් මේක මේ කොහේ වලියක්. වලියක් කියන්නේ සාමාන්‍ය දෙයක් දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ වලිය යනවා, ක්ලාස් වල වලිය යනවා, ඔෆිස් වල වලිය යනවා, ස්පෝටිං ඉවෙන්ට්ස් වල වලිය යනවා. ඒවල ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ නේ. හරි පිප් ගාන ගන්නවා, ගහ ගන්නවා, බෲසර් සරවම වගේ තියෙනවා. එච්චර ගැඹුරු තුවාල වෙන්න හේතුවක් නැහැ. පස්සේ එවිඩන්ස් දිහා බලද්දී ආකියොලොජිස්ට්ලා තේරුම් ගන්න හිතන මේක මේ සෙල්ලම් දෙයක් නෙමෙයි. මේක මේ ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්නයක්. අපි තව වටේ හරලා බලමු කියද්දී මේගොල්ලන්ට තව ඇට සැකිලි හම්බ වෙලා තියෙනවා. ගොඩක් තුවාල අරවා මේවා වෙලා මැරිච්ච මිනිස්සුන්ගේ. ඊට අමතරව මේගොල්ලන් හොයාගෙන තියෙනවා මේ තුවාල වෙලා තියෙන ගොඩක්ම ඉච්චර පාර නැතිව නැත්නම් ලයිට් ඇරෝස් වලින් ඉතින් පුෂ් කරලා වැඩි දුර යන්නේ නැතිව ගල් වලින් ඊට අමතරව මොනවාද හෙල්ල වලින් සහ ගොඩක් බර
නද කියන ඊතල වලින් තමා මේක සිද්ධ වෙලා තියෙන්නේ හරිද ඉතින් ඔය වගේ ගොඩක් එවිඩන්ස් හොයාගෙන තියෙනවා මේ කඩා මිනිස්සුන්ගේ ප්‍රශ්නේ ජබල් සභාවල ජබල් සභාවල හොඳම සීන් එක තමයි ජබල් සභා කියන එකේ තේරුම mountain of companions කියන එක ඉතින් ඒ අරබික් වලින් පස්සේ කාලේ තමයි නම ඇතුළේ තියෙන obviously උනාට පොඩි අයිරොනික් නැද්ද ඒකනේ ලෝකේ පළවෙනි යුද්ධේ වෙච්ච තැන අද කාලේ නම mountain of companions මිතුරන්ගේ කන්ද ඔය වගේ තමයි ඉතින් දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. අපි හොඳටම දන්නේ නැහැ මේක ඇත්තටම කඩාන් කට්ටියමද ඊට අමතරව නූබියාවල ඒකට ගියාම ඔය ලෝව නයිල් වල වැලි එකේ හිටපු කට්ටියද මේකේ යුද්ධ කරේ කියන එක. උනට කොහොම වුණත් අද වෙද්දී අපි තාම හොයාගෙන නැහැ මීට අවුරුදු 15000කට කලින් වෙච්ච යුද්ධයට කලින් යුද්ධයක් තිබිලා තියෙනවද කියලා. ඊට වඩා අමුතුම සීන් එකක් කියන්න තව එකක්. හරිද? ඒතකොට මේකේ දැන් අද කාලේ යුද්ධයක් ගියොත් වැඩි හරිය යන්නේ පිරිමි අය. අපි 20 වසරේ යුද්ධ ටික ගත්තොත් ෆස්ට් වර්ල්ඩ් සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් වියට්නාම් හොම ගත්තොත් හැම යුද්ධයකම වැඩි හරිය මැරලා තියෙන පිරිමි කට්ටිය තමයි as soldiers. හරි සිවිලියන්ස් ලැටියට හැමෝම මැරලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට සෝල්ජර්ස් ලැටියට මැරලා තියෙන්නේ ගොඩක් පිරිමිය. මේ යුද්ධ හොඳම සීන් එක තමයි ගෑනු අයයි පිරිමි අය අතර රේෂියෝ එකට එක වගේ තිබිලා තියෙනවා. ඊට අමතරව ටීනේජර්ස්ලා කියන්නේ නව යුන්වියේ ඉන්න කට්ටිය ළමයි හැමෝම ගිහිල්ලා මේ යුද්ධෙට සහභාගී වෙලා මැරිලා ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය යුද්ධයක වෙන්නේ ඒකනේ ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි. ඉතින් මට මතක් වෙන්නේ මේක කියවද්දි මට මුලින්ම මේක කියවද්දි මට මතක් වුණේ Fallout එකේ තීම් එක කියන්නේ war never changes. ඉතින් එහෙම හිතලා බලද්දි ඇත්තටම ලොකු දෙයක් වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ කියන්නේ ඉස්සරහත් අපි ගහගෙන තියෙන්නේ ලෝකේ දේවල් වෙනස් වෙනවා. ඒක නිසා අපිට අපේ කෑම කෝටයක් අඩු වෙනවා. බඩගින්න ඉන්න බැරි නිසා අපි ගිහිල්ලා එහා පැත්තේ ගෙදර ගාගෙට ගහලා උගේ ධාන්‍යාගාරේ තියෙන දේ අරගෙන අපි කන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔක තමයි කතන්දරය අද. ඕගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්ත කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න පල්ලෙන් මොනවද හිතුවේ මොනවද මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් සීරීස් එක ගැන ප්‍රශ්න මං ගැන තියෙන ප්‍රශ්න එතකොට ගියාම ඕගොල්ලෝ එකිනෙක අතර තියෙන ප්‍රශ්න පල්ලෙහා දාන්න අපි ඒව ගැන කතා කරමු කමෙන්ට් එකක් දැම්මම එන්ගේජ්මන්ට් වැඩි වෙනවා ඒකින්ද මටත් හොඳයි ඒක එන්ගේජ්මන්ට් වැඩි කරන්න තාත් පුළුවන් විදිහට තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ ලයික් බටන් එක බලන්න අලුතෙන් නම් channel එකට ආව මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් තව දේවල් ඉගෙන ගන්න කැමති නම් subscribe බටන් එකත් ඔබන්න මම ගිහිල්ලා එන්න අලුත් දෙයක් ගැන දැනගන්න පරණ දේවල් ගැන ඉගෙන ගන්න විශ්වයත් එක්ක එකතු වෙන්න bye